ගුත්තිල පඬිතුමා දෙව්ලෝ වීණාව යද්දී ඊතරම් මිහිරට වීණාව යන්න පංචසිකටවත් බෑ. ඒ වීණා හඬ අහන්න ඇවිල්ලා හිටපු දෙවියන් අතර ආනුභව සම්පන්න දෙවි කෙනෙක් හිටියා. ගුත්තිල පඬිතුමා ඒ දෙවියන්ගෙන් අහලා දෙනවා දිව්‍ය රාජ්‍ය මෙතරම් බැබලී ඉන්න ඔබ මොකද්ද මනුස්ස ලෝකේ කරගත්ත පින කියලා. එතකොට ඒ දිව්‍ය රාජ්‍ය කියනවා පඬිතුමනි මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගමක හිටපු මිනිස්සෙක්. මං අපේ ගමේ ඉන්නකොට ගම හරහා ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා. මං ඒ ශ්‍රමණයන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මොහොතක් නවතින්න. අනේ ස්වාමීනි මේ ශාලාවට වඩින්න කියලා ඒ ස්වාමීන් වහන්සේ ශාලාවට වඩම්මලා ආසනයක වඩා හිඳවලා මුළු ගමටම කෑ ගහලා කතා කරලා මෙහෙවරිල්ලා කියලා මිනිස්සු රැස් කළා. රැස් කරලා අර මිනිස්සු ශාලාවේ ඉඳවලා මිනිස්සුන්ට ඒ ස්වාමීන් වහන්සේ ලවා බණහඬ සැලැස්සුවා. අපේ ගමේ මිනිස්සුන්ට බණහඬ සලස්වපු පින්බලෙන් තමයි කියනවා මම මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනේ ධර්ම දාන. ඒ ගමක පිරිසකට ධර්මයේ අහන්න සලස්වලා දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දැන් මෙතන සිය ගණන් දහස් ගණන් මෙතන මිනිසුන් සිටිනවා. රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් ලක්ෂ ගණන් ධර්මය අහනවා. ඒ නිසා මේ ධර්ම දානයේ දෙන පින්වතුන් Taman නොදන්නවා වුණාට කොයි තරම්නම් උතුම් පිනක් රැස් කර